සුබ දවසක්. ඔයා මේ එකතු වෙලා ඉන්නේ සමීර ටෙක් බ්‍රෝ YouTube channel එකකින් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද කතා කරන්නේ මේ මාසේ අලුතින්ම WhatsApp තුලට එකතු වෙලා තියෙන අලුත්ම WhatsApp update 8ක් පිළිබඳව. හරි, දැන් අපි බලමු මේ අලුත්ම update මොනවද කියලා. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ අදහස් පහලින් comment කරන්න. ඒ වගේම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. පළවෙනි අප්ඩේට් එක තමයි advanced chat privacy feature එක. අපිට මේ වෙනකොට ගොඩක් ප්‍රයෝජනවත් වෙන security chatting feature එකක් WhatsApp තුලින් ලබා දීලා තියෙනවා. ඉතින් ඔයා ඕනෑම කෙනෙක්ගේ WhatsApp profile එකට ගියොත් ඔයාට මෙන්න මේ විදිහට advanced chat privacy කියලා option එකක් බලා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් මේ option එකට ගිහින් මේක මේ විදිහට turn on කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා මේ feature එක on කරගෙන chat කරනවා නම් ඔයාට benefits කීපයක් තියෙනවා. ඔයා මේක on එකේ තියාගෙන chat කරනවා නම් chat කරන අනිත් කෙනාගේ සහ ඔයාගේ media files කිසිම වෙලාවක automatically gallery එකට download වෙන්නේ නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් chat කරනකොට chat එකට අදාළ හැම photo එකක්ම video එකක්ම gallery එකට automatically save වෙනවා. පෞද්ගලික දෙයක් chat කරා නම් delete කරන්න අමතක වුණොත් ඒක අපිට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. නමුත් ඔයා මේක on කරගෙන chat කරනවා නම් photos videos සහ අනිකුත් කිසිම දෙයක් gallery එකට download වෙන්නේ නැහැ. download කරගන්න අවශ්‍ය නම් ඔයා ගිහිල්ලා download කරගන්න ඕනේ. ඒ වගේම මේ feature එක on කරගෙන chat කරනවා නම් කිසිම වෙලාවක chat export කිරීමේ හැකියාව නැහැ. chat export කියන්නේ යම් කෙනෙකුට පුළුවන් අපේ chat export කරලා WhatsApp එකෙන් පිටට වුණත් යවන්න. ඒ කියන්නේ අපේ chat එක වෙනත් කෙනෙකුට export කරලා යවන්න පුළුවන්. නමුත් මේක on කරගෙන ඔයා chat කරනවා නම් export option එක මේ option එකේදී disable වෙනවා. ඔයාට පේනවා ඇති මම chat export කරන්න ගියාම chat export වැඩ කරන්නේ නැහැ කියලා පෙන්නනවා. මේ feature එකේ තියෙන තුන්වෙනි benefit එක තමයි AI වගේ features mention කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම ඉදිරියේදී මේ option එකට emo වලදී වගේ screenshot block feature එක සහ dark mode වගේ features බොහොමයක් එකතු වෙවි. දෙවෙනි feature එක තමයි status layout feature එක. මම ඊට කලින් කරපු WhatsApp update වීඩියෝ එකේදී කතා කළා අලුත්ම status collage and edit update එක ගැන. අපිට WhatsApp තුලදී ෆොටෝ එකක් කැමති විදිහට කොලෑජ් කරගෙන එඩිට් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න දැන් අපිට WhatsApp එකෙන්ම status layout feature එකක් ලබා දීලා තියෙනවා. ඔයා පළවෙනිටම status section එකට ඇවිත් සුපුරුදු විදිහට මේ camera icon එක දෙන්න. අපිට status එකක් විදිහට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න යනකොට layout කියලා අලුත් feature එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ option එකට යන්න පුළුවන්. ඊළඟට ඔයාට පුළුවන් ඔයාට status දාන්න අවශ්‍ය කරන photos ටික select කරගන්න. මෙතනදී ඔයාට photos 6ක් දක්වා select කර ගැනීමේ හැකියාව තියෙනවා. මම 6ක් select කරගෙන right icon එක දෙනවා. ඔයාට පේනවා ඇති මේක දැන් ලස්සනට collage එකක් විදිහට නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන පහළ styles 6ක් තියෙනවා. ඔයාට කැමති එකකට මේක change කරගන්න පුළුවන්. ඒ වගේම මේ photos අපිට කැමති විදිහකට ඕනම වෙලාවක move කරගෙන zoom කරගන්න පුළුවන්. ඒ වගේම මේ box වල තියෙන image තියෙන තැන් ඔයාට මාරු කරගන්න අවශ්‍ය නම් ඒකත් කරගන්න පුළුවන්. ඔයාට පුළුවන් වෙනස් කරගන්න ඕන photo එක උඩ මේ විදිහට touch කරගෙන ඉඳලා අදාළ box එකට drop කරගන්න. මේ විදිහට ඔයාට photos තියෙන තැන් change කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා edit කරගෙන මේ done කියන එක දුන්නාම අපිට මෙන්න මේ විදිහට ලස්සනට status එක බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපිට පුළුවන් අවශ්‍ය නම් කලින් update එකත් භාවිතා කරලා ලස්සනට මේක මේ විදිහට හදාගන්න. තුන්වෙනි අප්ඩේට් එක තමයි Meta AI කියන්නේ. ඔන්න දැන් WhatsApp භාවිතා කරන අයටම සුවිශේෂී chatbot feature එකක් WhatsApp තුලින් ලබා දීලා තියෙනවා. ඒ තමයි මේ Meta AI කියන්නේ. ඔයා අලුත්ම අප්ඩේට් එකේ නම් ඉන්නේ. ඔයාගේ chat icon එකට ඉහළින් මෙන්න මේ විදිහට අලුත් icon එකක් බලා ගන්න පුළුවන් වෙවි. ඔයාගේ මේක තවමත් ඇවිල්ලා නැත්නම් කලබල වෙන්න එපා. ගොඩක් අයට මේ feature එක තාමත් ලැබිලා නැහැ. මේ features තාමත් ඔයාට ලැබිලා නැත්නම් ඔයාට පුළුවන් Play Store එකට ගිහිල්ලා පළවෙනිටම WhatsApp app එක update කරගන්න. ඉතින් ඔයා මේ විදිහට මේ option එක එකපාරක් දුන්නොත් මෙන්න මේ වගේ chatting interface එකකට අපිව open වෙනවා. මේක හරියට ChatGPT වගේ. දැන් ඔයාලට WhatsApp app එකේ ඉඳලාම මේ හරහා ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඔයාලට පෙන්වන්න ඕන නිසා පොඩි ප්‍රශ්නයක් type කරගන්නවා. ඊළඟට මේක send කරනවා. හරි, ඔයාලට පේනවා ඇති මට මේකට පිළිතුරු ලස්සනට ලබා දුන්නා. ඔයාලට මේ විදිහට දැන් ඕනෙම දෙයක් WhatsApp වල ඉඳලාම Meta AI හරහා දැනගැනීමේ හැකියාව තියෙනවා.
ඒ වගේම ඔයාට මේ හරහා යාළුවෙක් එක්ක වගේ chat කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් Meta AI වලට තාම සිංහල support කරන්නේ නැහැ. ඒ වගේම ඔයාට යම්කිසි image එකක් generate කරගන්න අවශ්‍ය නම් ඒකත් ඔයාට මේ විදිහට කරගන්න පුළුවන්. ඔයාට අනිත් chatbot වලදී වගේම මේ විදිහට අවශ්‍ය කරන command එක දීලා image generate කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මම හිතන්නේ මේ Meta AI කියන්නේ WhatsApp වලට එච්චර ගැලපෙන්නේ නැති feature එකක් කියලා. විශේෂයෙන්ම මේ වගේ place එකකට. මොකද මේ වෙනකොට අපිට ඕන තරම් AI chatbot අපේ අතේ ඇඟිලි ගානටත් වැඩියෙන් බලා ගන්න පුළුවන්. හතරවෙනි අප්ඩේට් එක මේ වෙනකොට WhatsApp settings menu එකට අපිට අලුතින් option එකක් add වෙලා තියෙනවා. මම ඔයාලට පළවෙනිටම මේක පෙන්නලා ඉන්නම්. ඔයා පළවෙනිටම options දීලා මෙතනින් settings වලට යන්න. ඊළඟට ඔයා පහළටම ආවහම මේ විදිහට accessibility කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේකට ගිහින් මේ animation කියන option වලට යන්න. මෙතන අපිට අලුතින් stickers and gift කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් හැමෝම දන්නවා WhatsApp තුලදී animation stickers සහ gift send කළාම මෙන්න මේ විදිහට move වෙනවා. ඔයාගේ chat එකේදී මේ විදිහට stickers සහ gift animation විදිහට වැඩ කරනවට play වෙනවට අකමැති නම් ඔයාට මේ option දෙක off කරලා දාන්න පුළුවන්. එතකොට කිසිම වෙලාවක move වෙන්නේ නැහැ. ඒ කියන්නේ animation වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් මේකට අකමැති නම් ඔයාට මේක off කරලා දාන්න. ඒ වගේම ඉදිරියේදී තවත් ගොඩක් features මේ menu එකට add වෙන්න නියමිතයි. පස්වෙනි අප්ඩේට් එක තමයි add yours අප්ඩේට් එක. ඔයා ස්ටේටස් වලට ඇවිල්ලා ඊළඟට මේ ස්ටිකර් අයිකන් එක දෙන්න. මෙන්න මෙතන අපිට add yours කියලා අලුත් ෆීචර් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් ඔයා ස්ටේටස් එකක් විදියට ෆොටෝ එකක් දානකොට මේ add yours කියන ඔප්ෂන් එක දෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේක හරියට වැඩ කරන්නේ Instagram වල mention option එක වගේ. උදාහරණයක් විදියට ඔයා හිතන්න ඔයා ස්ටේටස් එකක් විදියට ඔයා කාපු නැති මොකක් හරි කෑමක් ගැන දානවා. එහෙම නැත්නම් යන්න plan කරන එහෙම නැත්නම් ගියපු නැති place එකක් ගැන දානවා. උදාහරණයක් විදියට මම මෙන්න මේ වගේ topic එකක් දෙනවා. ඊළඟට done දීලා මේක කැමති තැනකට place කරගන්න අපිට පුළුවන්. ඊළඟට අපිට මේ ස්ටේටස් එක සාමාන්‍ය විදියට publish කිරීමේ හැකියාව තියෙනවා. ස්ටේටස් එක පබ්ලිෂ් වුණාට පස්සේ අපේ යාළුවන්ට ඒ කියන්නේ බලන කෙනාට පුළුවන් අපේ ස්ටේටස් එකට චැලෙන්ජ් කරලා යාළගේ ස්ටේටස් වල අපේ ස්ටේටස් එකට රිප්ලයි එකක් දාන්න. මම වෙන ෆෝන් එකකින් මේ ස්ටේටස් එක බලන්න ආවා. මේ ස්ටේටස් එක view කළාම අපිට මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාලට පුළුවන් එයාගේ topic එකට ස්ටේටස් එකකින්ම challenge reply එකක් දාන්න. අපිට පුළුවන් ඒ අදාළ ස්ටේටස් එකේ තියෙන add yours කියන option එක දෙන්න. එතකොට මෙන්න මේ විදිහට අපේ ස්ටේටස් හරහා කැමරා එක ඕපන් වෙනවා. කැමරා එක හරහා ෆොටෝ එකක් අරගෙන හෝ ගැලරි එක හරහා අදාළ ෆොටෝ එක සිලෙක්ට් කරගෙන ඒ අදාළ චැලෙන්ජ් එක ස්ටේටස් එකක් විදිහට දෙන්න පුළුවන්. මම මේ විදිහට ගැලරි එකට ගිහින් ස්ටේටස් එකක් තෝරගන්නවා. ඊළඟට මේ ඔප්ෂන් එක මූව් කරගෙන සයිඩ් එකේ මේ විදිහට පුංචිවට තියාගන්නවා. ඉතින් මම මේ විදිහට මේ ස්ටේටස් එක පබ්ලිෂ් කරාම මම එයාට චැලෙන්ජ් එකක් කරා කියලා එයාට නොටිෆිකේෂන් එකක් යනවා. ඉතින් අපිට මේ ඔප්ෂන් එක අපි ට්‍රිප් එකක් යනකොට ප්ලෑන් කරන්න ඒ වගේම අනිත් අයගේ කැමැත්ත අකමැත්ත දැනගන්න භාවිතා කරන්න පුළුවන්. WhatsApp වලට එකතු වෙලා තියෙන වෙනි ෆීචර් එක තමයි add link ෆීචර් එක. අපිට මේ වෙනකොට පුළුවන් අපේ Instagram profile එකේ link එක WhatsApp තුල save කරලා තියාගන්න. ඔයාලට පුළුවන් මේ options දීලා ඊළඟට settings වලට යන්න. ඊළඟට ප්‍රොෆයිල් එකට යන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙයි links කියලා අලුත් feature එකක් add වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ option එකට ගිහිල්ලා ඔයාගේ Instagram username එක මෙතනට දෙන්න. ඔයා මේ විදිහට username එක දීලා save කළාම අපේ WhatsApp profile එකට එන ඕනෙම කෙනෙකුට අපේ Instagram username එක පෙන්නනවා. ඕනෙම කෙනෙකුට ඒ හරහා අපේ Instagram profile එකට join වෙන්න පුළුවන්. ඒ වගේම මේක private settings වලින් ඔයාට friends ලාටද පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් everyone දා ගන්නද ඕනේ කියලා ඔයාට හදා ගන්න පුළුවන්. WhatsApp වලට අලුතින්ම එකතු වෙලා තියෙන 8 වෙනි අප්ඩේට් එක තමයි report bug කියන්නේ. අපිට සමහර වෙලාවට අපේ WhatsApp app එකේ එක එක දෝෂ profile එකේ එක එක ගැටලු ඇති වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට සමහර වෙලාවට අපේ profile එකේ එක එක features වැඩ කරන්නේ නැහැ. සමහර වෙලාවට WhatsApp account එක ban වෙලා යනවා. මෙන්න මේ වගේ දේවල්. ඔන්න දැන් ඉඳන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපේ ගැටලු report කරන්න අලුත් option එකක් WhatsApp තුලින් ලබා දීලා තියෙනවා. ඔයා මේ 33 දීලා ඊළඟට settings වලට යන්න. ඊළඟට ඔයා settings එකේ පහළටම ආවම මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් වේවි report bug කියලා option එකක් ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාට ඔයාගේ WhatsApp profile එකේ යම් technical issue එකක් ආවොත් ඒ ඕනෙම දෙයක් මේ හරහා ඔයාට request එකක් දාලා report කරන්න පුළුවන්. ඔයාට මෙතන අවශ්‍ය කරන තොරතුරු ඒ කියන්නේ ඔයාගේ ප්‍රශ්න ගැන English වලින් explain කරලා type කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාගේ WhatsApp එක auto close වෙනවා නම් ඒ ප්‍රශ්න ගැන මෙතන ඔයාට type කරගන්න පුළුවන්. ඔයාගේ phone එකේ WhatsApp auto close වෙනවා මේක හදලා දෙන්න කියලා.
ඒ වගේම මෙන්න මෙතන බොක්ස් තුනක් තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රශ්නේ ස්ක්‍රීන්ෂොට් තුනක් හෝ ස්ක්‍රීන් රෙකෝඩ් තුනක් මෙතනට අප්ලෝඩ් කරන්න. උදාහරණයක් විදිහට ඔයාගේ WhatsApp එක ඔටෝ ක්ලෝස් වෙනවා නම් ඒ ක්ලෝස් වෙද්දී එන නොටිෆිකේෂන් එක ඔයාට ස්ක්‍රීන්ෂොට් කරලා මෙතනට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඔයාට මේ බොක්ස් ක්ලික් කරලා ඕන වෙලාවක ගෑලරි එකේ තියෙන ස්ක්‍රීන්ෂොට් ස්ක්‍රීන් රෙකෝඩ් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේ සබ්මිට් කියන එක දීලා සෙන්ඩ් කරන්න පුළුවන්. එතකොට එයාලා පැය 24ක් ඇතුළත අපේ ප්‍රශ්නය ෆික්ස් කරලා අපිට විසඳුම ලබා දෙනවා. ඉතින් මෙන්න මේ අප්ඩේට් ටික තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔයාලට පුළුවන් ඔයාගේ අදහස් සහ ගැටලු යෝජනා පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා තාමත් අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ වීඩියෝ මගේ YouTube channel එකේ ගොඩක් කරලා තියෙනවා. මගේ channel එකට ආවොත් ඔයාට හැම වීඩියෝ එකක්ම නරඹන්න පුළුවන්. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.